ජයනද ටීවී හරසර ප්‍රනාම උලෙල පැවැතුන රන්මගපාය පත්තරමුල ශ්‍රවනාගාරයේදී මාසල සිටිනවා අද සම්මානලා විනියක් මා කැමති මමකාරී නිවුස් එකේ ඔබ වෙතට හඳුන්වා දෙන්නට මුලින්ම ඔබේ නම සඳහන් කළොත් මම තුෂාරි ඇත්තටම මට දවස් අහම්බෙන් වගේ තමයි හම්බුනේ මගේ යාළුවා වෙන සඳරුවන්ට කියන මගේ යාළුවා එයා තමයි මාව මේ ජයනද ටීවී රූපවාහිනී ආයතනයට සම්බන්ධ කළේ ඒකවල ඉතින් දැන් අවුරුදු දෙකමාරක් මම මේ ගොය කතාවේ රඟපානවා ඒ අතර අපේ ප්‍රදීප් රත්නායක සර් අපේ ගුරුතුමා ඇත්තටම අපිට ගොඩාක් අපි හැමදේම කියලා දුන්නා. ගොඩාක් දේවල් අපි ඉගෙන ගත්තා. ඇත්තටම මේ හල්සර ප්‍රණාම සම්මාන උළෙලේ අද මට සම්මානයක් ලැබුණා. මම එනකොට ඇත්තටම හිතාගෙන හිටියේ නෑ මට අද සම්මානය ලැබෙයි කියලා. ඇත්තටම මට ගොඩාක්ම සතුටුයි. ගොඩක්ම මට පුදුම හිතුණා. ඇත්තටම මම ඒක ගොඩක් අගය කරනවා. මගේ හැකියාවට මට මේ දේ ලැබුණාට මම ඇත්තටම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම අපේ ප්‍රදීප් රත්නායක සර්ට ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ යාළුවෝ සාදරුවන්ට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මාව මේ වගේ දෙනකට සම්බන්ධ කරාට. ඇත්තටම ගොඩාක් ස්තුතියි. මම ප්‍රාර්ථනා කරනවා එන අවුරුදු වලට හැම අවුරුදු වලටම මේ වගේම දක්ෂතා තියෙන කට්ටිය ඉන්ට්‍රස් කරගෙන මේ වගේ සම්මාන ලැබිලා මේ ගමන අපේ ප්‍රදීප රත්නායක සර්ට ගොඩාක් ඉස්සරහට කරගෙන යන්න තව තවත් සතුටක් ලැබේවා කියලා මම ඉතිසිතිම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. ඔබේ දුරකථන අංකය සඳහන් කළොත් මගේ දුරකථන අංකය 076 20 762 ජයනද ටීවී ප්‍රනාම උළෙල රන්මගපාය පත්තරමුල ශ්‍රවනාගාරයේදී මා අසල සිටිනවා තවත් කලාකාරිනියක්. ඇයි කැමති කලා ශිෂ්‍යයේ ඉදිරියට පියමන් කරන්න වේදිකා ටෙලි චිත්‍රපට සහ නවතන රැඟුම් යයුම් වැයුම් හරහා මුලින්ම මට ඔබේ නම කියන්න. දිලිනි ඉමල් ෂා අපි කතා කරමු. මම කැමති ඔබේ තොරතුරු දැනගන්නට මමංකාරී නිවුස් එක. ඔබ මේ දක්වා වේදිකා ටෙලි චිත්‍රපට වලට රංගනයේ දායකත්වය ලබා දී තිබෙනවා. ඔබේ ඉදිරි කලා කටයුතු බලාපොරොත්තු දැනගන්න කැමති මමංකාරී නිවුස් එක. ඔව් ඇය ගීත නිර්මාණ රූප රාමු වල පෙනී සිටින කැමති බව මමංකාරී නිවුස් වෙනුවෙන් මහට පැවසුවා. මමත් කොරළේදී මමංකාරී නිවුස් තුෂාර ප්‍රියදර්ශන ජයනද ප්‍රනාම උළෙලේ සම්මානලාභී අපි කතා කරමු. ප්‍රදීප් සර්ගේ මේකට අලුතෙන් ආවේ. ඒ නිසා මේ මාසයක් ඇතුළත තමයි ආවේ. රංගනමය වෙන්නේ. ඔබ රඟපාන්නට කැමතියි. දුරකථන අංකය සඳහන් කළොත් 077 12 59 140. මමංකාරී නිවුස් වලින් අපි බලමු ඔබේ රංගන කටයුතු ඉදිරියේදී සර්වපකාරයෙන් සාර්ථක වෙන්නට හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ මොහොතේ අසිත කුමාරු ජයනන්ද ප්‍රනාම උළෙලේදී සම්මානලාභී වේදිකා ටෙලි චිත්‍රපට වල රඟපාන්නට කැමති අපි කතා කරමු. ඔබ කැමති ශේෂ්‍ය සහ අනාගත බලාපොරොත්තු කලා ශේෂ්‍ය ඔබේ දුරකථන අංකය සඳහන් කළොත් අපි මමංකාරී නිවුස් වෙනුවෙන් ඔබගේ රංගන කටයුතු වලට හැකියාවන් වලට අවස්ථාවක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මමංකාරී නිවුස් වෙනුවෙන්. ප්‍රදීප් ජයනද වර්ණ උළෙලේ සම්මාන ලාභියෙ කලා ශේෂ්ත්‍රයට කැමති මුලින්ම ඔබේ නම සඳහන් කළොත්. මම ප්‍රදීප් සුරංග. ඔබේ දුරකථන අංකය 077 27 28 408. ඔබේ අනාගත බලාපොරොත්තු කලා ශේෂ්ත්‍රයේ ඉස්සරින් ඉඳන්
විතර චරිත නම් ගොඩක් කැමැත්ත දක්වන ඔබ තිබුණ ගොඩක් යන්න ජයනද මීඩියා හරසර ප්‍රනාම බත්තරමුල රන්මග පාය ශ්‍රවණාගාරයේ මාසල සිටිනවා ජයනද ටීවී නිර්මාතෘ ප්‍රගීත් රත්නායක ජයනද ටීවී නිර්මාතෘවරයා මා කැමති මමංකාරී නිවුස් වෙනුවෙන් අද දිනේ පිළිබඳ ඔබ වෙත කවි ගෙනෙන්න මා යොමු වෙනවා ජයනද ටීවී නිර්මාතෘවරයා දිසට. ඔව් ජයනද මීඩියා ක්‍රියේෂන් ආයතනයේ වසර 3ක් එක දිගට පොය ටෙලි නාට්‍ය මාලාවක් විකාශනය වුණා. ඒ විකාශනය වෙච්ච පොය ටෙලි නාට්‍ය මාලාවේ රංගන සහ කාර්මික ශිල්පීන් ඇහිීමක් තමයි අද සිද්ධ වුණේ. ඒ කියන්නේ අපිත් එක්ක අවුරුදු 3ක කාලයක් රංගනයේ දායක රංගන ශිල්පීන්ගේ කුසලතා ඇගීමක් සහ උන්ට උන්කල මෙහෙවර ඇගීමක් වශයෙන් තමයි අද දින ජයනද ටීවී හරසර ප්‍රාම 2016 අපි සංවිධානය කරේ. ජයනද ටීවී නිර්මාතෘතුමන්ගේ ඉදිරි අනාගත බලාපොරොත්තු පිළිබඳව මමංකාරී නිවුස් වෙනුවෙන් දැනගන්නට කැමතියි. ඔව් ඉදිරියේදී අපි මේ වෙනකොට සංවිධානය කරගෙන යනවා දීර්ඝතම ටෙලි නාට්‍යයක්. ඒක මේ දවස්වල පසු නිෂ්පාදන කටයුතු කරගෙන යනවා. ඉදිරියේදී අපේ ප්‍රේක්ෂකයන්ට අප්‍රේල් වෙනකොට ප්‍රධාන නාටිකාවකින් අපි මේ ඔබ සැමට නැරඹීමේ හැකියාව තියෙනවා. එසේනම් ජයනද ටීවී නිර්මාණ කටයුතු සමග එකතු වෙලා ඒවා වින්දනය කරන්නට ඇරයුම් කරන මමංකාරී නිවුස් වෙනුවෙන් රන්මග පායේ සිට මම අතුපොරාලේගේ ස්තුතියි. ජයනද ටීවී ප්‍රනාම උළෙලේ තව සම්මානලාභිනියක් මාසල. මා කැමති මුලින්ම ඔබේ නම සඳහන් කළොත්. මම සංජය සුභාෂිනි. මම කැමති ඔබේ අනාගත බලාපොරොත්තු කලා ශේෂ්ත්‍රය දැනගන්න. බලාපොරොත්තු තියෙනවා. ඉතින් මේ ආරම්භය තමයි මගේ. ඉදිරියට ලස්සන වැඩ කොටසකින් ඔයාලත් එක්ක ඔයාලව මුණ ගැහෙන්න බලාපොරොත්තු ඔයා මොන වගේ කලා ශේෂ්ත්‍රයේ මොන වගේ බලාපොරොත්තුද ඔබට තියෙන රඟපෑමේදී මොන වගේ චරිතද ඔබ බලාපොරොත්තු වෙන්නේ? මට එන ඕනම අභියෝගයකට මුහුණ දෙන්න මගේ ශරීරය සහ මගේ මනස හදාගෙන තියෙනවා මම. ඉතින් ඕනම අභියෝගයක් බාර ගන්න සූදානම්ින් ඉන්නේ. අද දවස මට විශේෂයි මොකද මම ගොඩක් පැය 5ක් විතර දුරකින් මම ඉන්නේ. මම ගිනිගත්තේ නේ. එතකොට මම ඒ කැපකිරීම සියල්ලම කරලා අද මෙතනට ඇවිල්ලා මම මේ මගේ ජයග්‍රහණයක් කිව්වොත් මම නිවැරදි. ඉතින් මම ඒක අද ලබා ගත්තා. ලොකු සතුටක් තියෙනවා. ඉතින් මේක පන්නරයක් කරගෙන මගේ ඉදිරි ජීවිතේ කලා ජීවිතේ මම ලස්සනට නිර්මාණය කරගන්න මම මගේ උපරිම දායකත්වය දෙනවා කලාවට. ඉතින් ඒක තමයි කියන්න තියෙන හරිම සතුටුයි අද දවසේ. ඔබේ දුරකථනයේ සදාන් කරොත් 075යි 73යි 43යි 132. සෙලිනි දිලෙන්යා ජයනද ටීවී ප්‍රනාම උළෙලේදී සම්මානලාභිනියක්. මා කැමති අයගේ හැකියාවන් පිළිබඳව මමංකාරී නිවුස් වෙනුවෙන් ඔබ වෙතට ගෙනෙන්නට අපි කතා කරමු. ඔබ ඒ බලාපොරොත්තු කලා ශේෂ්ත්‍රයේ කියයි. ඔබ රඟපාන්න කැමති මොන වගේ චරිතවලටද? එතකොට දැනට ඔබ රඟපාලා තියෙන්නේ වේදිකාවද ටෙලිද චිත්‍රපටයේද? ටෙලි. එතකොට මට ඔබ රඟපාපු නාට්‍යයක නමක් සඳහන් කළොත්. හරි. ඔබ කැමති වේදිකා ටෙලි චිත්‍රපට වලින් මොන වගේ ශේෂ්ත්‍රයේ රඟපාන්න? වේදිකාද ටෙලිද චිත්‍රපටයේද? හරි. හොඳයි ඔබේ දුරකථන අංකය සඳහන් කළොත්. ස්තුතියි. අපිට තවත් සම්මානලාභිනියක් මේ මොහොතේදී හමු වුණා. මුලින්ම ඔබේ නම සඳහන් කළොත්. මගේ නම මිහිරි සදියලම් පෙරේරා. ඔබ කැමති වේදිකා ටෙලි චිත්‍රපට වලින් මොන ශේෂ්ත්‍රයේ රඟපාන්නද? චිත්‍රපටවල. ඔබ කැමති මොන වගේ චරිතවලටද? මේන් කැරක්ටර්ස් වලට. හරි. ඔබ අද සම්මානයක් ලැබුවා. සම්මානය ලැබුවේ මොන දක්ෂතාවයටද? නාට්‍යවලින්. හොඳයි. මට දුරකථන අංකය සඳහන් කළොත්. 070 ස්තුතියි.
ජයනද TV ප්‍රනාම උළෙලේදී සම්මාන ලාභිනියක් මාසල මුලින්ම ඔබේ නම කියන්න. මගේ නම් සපුරු විලාසලා මගේ දුරකථනයෙන් දින 1 මට කමක් නෑ. මම කැමති ඔබ රංගපාන කැමති චරිත මොන වගේ චරිතද? මට පොඩියගේ චරිත තමයි දෙන්නේ ගොඩක්ම සාමාන්‍ය ඉස්කෝල චරිත ඒක තමයි දෙන්නේ. ඔබ රංගපාන කැමති වේදිකා ටෙලි චිත්‍රපට වලින් මොන ශ්‍රේෂ්ඨය? මම ඕම් තැන්නේ කැමති එකක් කියලා නෑ කැමති. දැන් විදුර රූපෙට තමයි දැන් ඉස්සරහම නාට්‍ය කරන්නේ. ඒක මම හිතුවා. හොඳයි. එහෙනම් ඔබේ බලාපොරොත්තු වලට අවස්ථාවක් ලැබේවයි මම කාර්ය නිවසේදී අපි ප්‍රාර්ථනා කරනවා. ජයනද TV ප්‍රනාම උළෙලේදී සම්මාන ලාභියෙක් මාසල මුලින්ම ඔබේ නම සඳහන් කළොත්. මගේ නම සඳරුවන් සමරප්තර. ඔබේ දුරකථන අංකය 077යි 048යි 1615. ඔබ රංගපාන කැමති මොන වගේ චරිතද? මම සාමාන්‍යයෙන් දුක්කර චරිතවලට කැමතියි. ඒ වගේම ටිකක් හැඟුම්බර ටිකක් සාමාන්‍ය තත්ත්වයට තියෙන චරිත වගේ තමයි රංගපාන කැමති. ඔබ රංගපාන කැමති වේදිකා ටෙලි චිත්‍රපට ශේෂයේ මොන ශේෂයේ? මම චිත්‍රපට කැමතියි. ඒකට ටෙලිනාට්‍ය කැමතියි. ස්තුතියි. තවත් සම්මාන ලාභියෙක් ජයනද TV ප්‍රනාම උළෙලේ සංස්කරණයෙන් සම්මානයක් ලබා ගත්තා. මුලින්ම ඔබේ නම සඳහන් කළොත්. මම පසන්ද එමිනවගේ මම කැමති ඔබේ දුරකථන අංකය සඳහන් කළොත්. මම දුරකථනන්තේ 070යි 99 ඔබ නියැලෙන්නේ ටෙලිද චිත්‍රපට ශේෂයේද? මම දැන් ටෙලිනාට්‍ය සංස්කරණ කටයුතු කරනවා. ඒ අමතරව ටෙලිනාට්‍ය වලට ආර්ට් පැත්තෙන් දායකත්වය ලබා දෙනවා. උත්සාහ කැමතර කැමරාකරණය ඒ සියල්ලම සිදු කරනවා. ඔබේ අනාගත බලාපොරොත්තු අනාගත බලාපොරොත්තු වෙනම සුසත දෙපෙරම දාරනවා. සමගරව මම කලාව දාරනවා. දෙකම බැලන්ස් එක කරගෙන යනවා. සංස්කරණ කටයුතු වලදී ඉදිරියේ දායකත්වය ලබා දීමට කැමැතියි. අනිවාර්යයෙන්. එසේනම් මම කාර්ය නිවසේදී ඔබට අපි සුබ පතමි.